කැමති කියන්න අපි ගිනිපෙට්ටි සමාගම වෙනුවෙන් අපි පැමිණලා ඉන්නේ. මේ අපේ සෙක්‍රටරි ජාකිර් ජෙට් මැච් කම්පැනි එකේ. ඒ වගේම මෙතුමා ශක්ති ගිනිපෙට්ටියේ අපි භාණ්ඩාගාරික මම රාජන් සූර්ය ගිනිපෙට්ටියේ අනිත් මහතුරුත් ඇවිල්ලා ඉන්නවා රශ්මි ගිනිපෙට්ටි ඒ වගේ ඩයමන්ඩ් ඔක්කොමලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙනින් තමයි මම සභාපති ඇටියට මම කතා කරන්නේ. දැන් මේ කාල සීමාව අවුරුදු දෙකමාරක් විතර අපිට සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි සමාගමෙන් ඔයගොල්ලෝ බැලුවොත් 25000කට විතර සේවකයෝ මේක යපේනවා. ඒකෙන් පිටත් සෑහෙන කට්ටිය මේකට වැඩ කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක මේ මෑත කාලේ ඉඳලා අවුරුදු දැන් දෙකමාරක් විතර පිට රටින් ඉඳලා ප්ලාස්ටික් ලයිටර් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ලයිටර් එක මේකට ඇවිල්ලා නමක් නැහැ. මැනුෆැක්චරර් එකක් නැහැ. SLS ලාංඡනය නැහැ. ඉතින් මේ වගේ ගෙනලා තමයි මේ හැමතැනම බෙදා හරින්නේ. මුල ලංකාව පුරාම දැන් බෙදලා ඉවරයි. ඉතින් ඒකට අපි කියන්නේ දැන් මේක throw away lighters එක. ඒ කියන්නේ එක් වතාවක් මේ කරලා විසි කරලා දානවා. එතකොට පරිසරයට හානියක් වෙනවා. ඒ පරිසර හානි නොවන විදියට ඒ කියන්නේ biodegradable lighters කියනවා නම් ප්‍රශ්නයක්වත් නැහැ. ඒ කියන්නේ වැඩි මිලට ඒ ගේන්න ඕන රීෆිල් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ වගේ ප්ලාස්ටික් ලයිටර් ගෙනලා මෙහෙම විකුණනකොට අපි ඔක්කොටම ප්‍රශ්න ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලා රුපියල් 60කට තිබිච්ච එක ලයිටර් එකට තිබිච්ච ඩියුටි එක සෙස්පද්ද දැන් ඇවිල්ලා කරලා තියෙන්නේ අවුරුදු දෙකමාරට කලින් කරලා තියෙන්නේ මොනවා වුණාද දන්නේ කිලෝ එකට 150. එතකොට එක ලයිටර් එන්නේ රුපියල් 1.50යි. ඉතින් අපි ගිනි පෙට්ටි විකුණන රුපියල් 20යි. මේ ලයිටර් එක දැනට රුපියල් 25 ගානේ විකුණගෙන යනවා. ඉතින් ඒක අපිට සෑහෙන බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් බලනකොට අපි ටැක්ස් ගෙවනවා. හැම එකම ගෙවනවා. වැට් එකේ ඉඳලා ආණ්ඩුව කියන හැම එකම අපි ගෙවනවා. ඒ වුණාට මේ ලයිටර් ගේන කට්ටිය මොනවා ගෙවනවද මන් දන්නේ. සුළු ගාණක් ගෙවලා මේක ගෙනලා ව්‍යාපාර ලොකෝට මේක කරගෙන යනවා. මේක අපි නතර කරගත්තේ නැත්නම් අපිට සෑහෙන හානියක් වෙනවා. අපේ ෆැක්ටරි ඔක්කොම නතර කරන්න සිද්ධ වෙනවා. අවුරුදු 45ක් විතර කරන මේ අපේ ෆැක්ටරිස් ඔක්කොම නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ දැන් ඇත්තටම අපි ඇමතිවරුන් ඔක්කොම හම්බුණා. ඒ කියන්නේ Ministry of Trade and Commerce අපි ලියුම දැම්මා. Ministry of Industry Mr. ඇමතිතුමා සුනිල් හඳුන්හෙට්ටි එයා හම්බුණා. එතුමා පාර්ලිමේන්තුවෙත් කතා කරලා තිබ්බා මේ ගිනි පෙට්ටි සම්බන්ධයෙන්. ඊට පස්සේ ආයෙත් ගිහලා අපි හම්බුණා. එයා පිළිවෙලක් කරන්නම් කිව්වා. ඒ වගේම Ministry of Finance එකටත් අපි දාලා තිනවා ලියුම මේ රුපියල් 60ක් කලින් තිබිච්ච එක ලයිටර් එකට රුපියල් 100ක් කරන්න කියලා අපි ඉල්ලලා තිනවා. ඒකත් මේ මේ පරිසරයට හානි නොවන එක ගේන්න කියලා. මේක පරිසරයට හානියක් වෙන ලයිටර් එකක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ වගේ ලයිටර්ස් ගේන්න නැතුව biodegradable lighters ගෙනලා විකුණන්නයි. අනිත් එක මේ ලයිටර් එකට රුපියල් 100ක් සෙස්පද්ද දාන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මගේ නම ජාකිර් අලි, මැච් ඇසෝසියේෂන් එකේ සෙක්‍රටරි, ඩිරෙක්ටර් ජෙට් ගිනිපෙට්ටි කර්මාන්තශාලා. මේකේ දැන් වෙලා තියෙන්නේ අපි වසර 3කට කලින් අපේ ඇසෝසියේෂන් එකේ සියලු ගිනිපෙට්ටි කර්මාන්තශාලා ඔක්කොම සේවකයෝ ලක්ෂයක් විතර සේවය කරගෙන හිටියා. ලක්ෂයක් පමණ. හැබැයි දැන් ඒක 20000කට අඩු වෙලා තියෙනවා. මේ හේතුව අපිට මේ මාකට් එකේ තියෙන ප්‍රශ්න යම් ප්‍රශ්න නිසා අපිට ප්‍රොඩක්ෂන් අඩු කරන්න වෙලා තියෙනවා. සෑන්ඩ් 60ක් 70ක් පමණක් අපි ප්‍රොඩක්ෂන් අඩු කරන්න වෙලා තියෙනවා. මේ හේතු නිසා රැකියා අඩු වෙලා තියෙනවා. මේකට මුල් හේතුව මේ සිගරට් ලයිටර්ස්
මාකට් එකේ ඉන්වයිට් කරලා තියෙන නිසායි. මේ සිගරට් ලයිටර්ස් සාමාන්‍යයෙන් කියන්න ගියා නම් දවසකට ලක්ෂයක් විතර ඩිස්පෝස් කරනවා. non biodegradable සිගරට් ලයිටර්ස්. පරිසරයට හානියක් ඇති කරන්නේ සිගරට් ලයිටර්ස් මේවා. ඉතින් මේවට අපි පියවරක් ගත්තේ නැත්නම් හැකි ඉක්මනට අපේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාව වහන්න සිද්ධ වෙයි. එම නිසා අපි ඉල්ලුම් කරන්නේ මේකට relevant ministries වලට මේකට හැකි ඉක්මනට පියවරක් ගන්න කියලා. මගේ නම මොහමඩ් උඩුමාන්. මම ශක්ති ගිනිපෙට්ටි එකේ සභාපති. ගිනිපෙට්ටි සංගමේ භාණ්ඩාගාරික. අද අපිට සුවිශේෂ දවසක් ඇත්තම කියනවා නම් මේ අවුරුදු දෙකමාරක් සෑහෙන මාංශ වුණා අපි මේක කරන්න නැතුව ඉන්න. හැම ඇමති ගාවටම ගියා. ගිහිල්ලා අපි මීටින් දාලා ඒගොල්ලන් 10ට එන්න කිව්වා නම් 5ට එන්නේ අපි ඉඳලා ඒගොල්ලන් හම්බෙලා කර්මාන්ත ඇමතිව 3 පාරක් හම්බුණා. අපි මේ ගැන කිව්වා. පරිසර ඇමතිව 2 පාරක් හම්බුණා. මේ ගැන කිව්වා. මේ ලයිටර්ස් අරන් ගිහිල්ලා පරිසර ඇමතිතුමාට පෙන්නුවා. මේක වෙන විපාකෙ පෙන්නුවා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා ජනාධිපතිතුමා ලොකු ව්‍යාපාරයක් ගෙනියනවා. එතකොට මේ ක්ලීන් එක අව ක්ලීන් වෙනවා මේ දවසට ලක්ෂයක් විතර පාරට දානවා. මේ ලයිටර් ආයේ රීෆිල් කරන්න බෑ. ලයිටර් ආයේ කඩලා ප්‍රතිශක්තිකරණ කරන්න බෑ. එතකොට මේක කොහොම මහපාරේ හැම තැනම ලයිටර්ස් තියෙනවා. ඉතින් අපි මේ ගැන ජනාධිපතිතුමාට අවධානය කරනවා. ජනාධිපතිතුමා තමයි අපිට අන්තිමට ඉන්නේ. ඇත්තම කියනවා අපිට කියන්න වෙන කවුරුත් නැහැ. ඇමතිලා කියනවා මේක විසඳලා දෙන්නම් රුපියල් 100ක් ඩියුටි ගන්නම් ඔක්කොම කියනවා මිසක් එක ඇමති කෙනෙක්වත් අපිට සහයෝගයක් තාම දුන්නේ නැහැ. මේ කර්මාන්තේ දැන් අන්තිම අනතුරේ වෙලා තියෙන්නේ. ඉස්සර ලක්ෂයක් විතර හිටිය කර්මාන්තේ අද 20000 ඉන්නේ. මේ 20000ත් අපි බොහොම අමාරුවෙන් මේක රැකගෙන යන්නේ. මේක දේශීය කර්මාන්තයක්. ලංකාවේ ගිනිපෙට්ටියක් හදන්න බැරි නම් අපි ශ්‍රී ලංකාවේ කියලා කියන්නේ මොනවටද? කියන්න දෙයක් නැහැ නේ. ගිනිපෙට්ටියක් හදන්න අපිට බෑනේ. ඒකට අපි ලයිටර්ද ගෙනල්ලා මෙයා කරන්නේ. නැත්නම් ඉන්දියාවෙන් ගිනිපෙට්ටි ගෙනල්ලාද ලංකාව විකුණන්නේ. මේක දේශීය කර්මාන්තයක් අවුරුදු 45යි. මගේ කර්මාන්තයට අවුරුදු 30යි. දැන් වැහෙන්න තත්ත්වෙට ඉන්නේ. අපිට වෙන කාටවත් කියන්න කවුරුත් නැහැ ජනාධිපතිතුමනි. ඔබතුමා තමයි මේකට යම් දෙයක් කළා මේ ලයිටර් එකට රුපියල් 100ක් ඩියුටියක් ගන්න ඕනි. මේ ප්‍රතිශක්තිකරණ කරන්න බැරි ලයිටර් මේක නවත්තන්න ඕනි. කරුණාකරලා මේ ගැන හැකි ඉක්මනට අපිට විසඳුමක් දෙන මේ කාරණේකම ඉල්ලා සිටිමි.